සියලු දෙනාම පිළිගන්නවා සිනමා සාගා YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ The Tale of Noctu කතාවේ දෙවන කොටස. එහෙනම් යාළුවනේ channel එකත් subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු කතාවට. ඉතින් මේ විදිහට යූන් නැමැති ඇතුළු තවත් පිරිමින් කිහිප දෙනෙකු මෙහි ඇතුළු වෙනවා. ඔවුන් මේ රැස්වීම පවත්වන්න සූදානම් වෙද්දිම ශබ්දයක් ඇසෙනවා. ඒ නිසා තමයි ඒ සෙවීමට නාටිකාංගනා නිවසට එන්නේ. මෙහෙම එද්දි ඇතුලේ ලොකු කලබලයක්. මොකද ඩොන්ජු දැනගන්නවා නොග්ඩු තරුණයෙක් බව. නමුත් නොග්ඩු මේ විදිහට ඩොන්ජුට එදා සිරිකුටියේ සිදුවීම් මතක් කරලා දෙනවා. තවද හොරෙන් මේ විදිහට එළියට ගිය බව චියොන් මැතිනියට කියනවා කියලා තමයි නොග්ඩු ඩොන්ජුව කන්ට්‍රෝල් කරන්නේ. කොහොම හරි මේ පිරිස එද්දි ඩොන්ජු සහ නොග්ඩු ඉන්නේ මෙහෙම. ඔවුන් දෙන්න බොරු ගොඩක් කියලා උපක්‍රමශීලීව මේ තත්ත්වය පාලනය කරනවා. සැකකටයුතු කිසි දෙයක් සොයාගත නොහැකි නිසා යුන් නැමති මේ රැස්වීම ආරම්භ කරනවා. මෙතනදී ඔවුන් කතා කරන්නේ කැරැල්ලක් ගැනයි. ඊළඟ දර්ශනයේදී ඩොන්ජු අසන ප්‍රශ්නවලට නොග්ඩු පිළිතුරු දෙනවා. නොග්ඩු කියනවා මම මගේ අනියම් පෙම්වතිය සොයා ගැනීමට මෙහි ඉන්නවා. ඇය තව දින දෙකකින් මෙහි එනවා. ඇය පැමිණි විට මම යනවා කියලා. ඩොන්ජුත් ඒ විශ්වාස කරනවා. නමුත් ඩොන්ජු නම් ඔහු සමග ගොඩක් තරහිනුයි ඉන්නේ. ඊළඟ දවසේ උදේ නොග්ඩු යනවා ඊයේ රහසින් පිරිමින් ඇතුළු වෙලා රැස්වීම පවත්වපු ස්ථානය පරීක්ෂා කරන්න. එය මේ වගේ තැනක්. නොග්ඩු හිතනවා මේ කල්ලිය වෙත සම්බන්ධ වී ඔවුන්ගේ ලොක්කව හොයා ගන්න. ඊළඟට නොග්ඩු මෙහෙම එළියේ ඇවිදිමින් ඉන්න නිසා ඩොන්ජු බැනලා ඔහු ඇතුළට අරගෙන යනවා. තවද ඔහුට උදේ ආහාරත් ලබා දෙනවා. ඊළඟට මේ කුඩා දැරිය ඇවිත් ඩොන්ජුට මතක් කරනවා නර්තන පුහුණුවට යා යුතු බව. අනිත් අය ලස්සනට නැටුවත් ඩොන්ජුට නම් ලස්සන නටන්න බෑ. නොග්ඩු ඩොන්ජු නටන දෙස සිනාසෙමින් බලාගෙන ඉන්නවා. ඊළඟ දර්ශනයේදී මේ නාටිකාංගනාවන්ටත් නොග්ඩුගේ රූපයක් බෙදලා දීලා. මේක දකින නොග්ඩු මේ ඉන්න කාන්තා බලකාය ඇයට ගොස් මෙහෙම බොරුවක් කියනවා. මම කඳුකරේ ඇවිදිද්දි ඔහුව දැක්කා. ඔහු මට පහර දෙන්න ගියා. මමත් ඔහුට පහර දුන්නා. හැබැයි ওই රූපේ ඉන්න තැනැත්තා නම් නොවේයි මට පහර දුන්නේ වෙනත් තැනැත්තෙක් කියලා. ඉතින් ඔහු මේ විදිහට වෙනස්ම රූපයක් ඇඳලා පෙන්වලා තමන්වව බේරා ගන්නවා. තවද නොග්ඩුට කාන්තා බලකායට සම්බන්ධ වීමටත් මෙහිදී ඇරයුම් ලැබෙනවා. ඊළඟ දර්ශනයේදී ඩොන්ජු ඇගේ රහස් ස්ථානයේ ඊතල පුහුණුවීම් සිදු කරනවා. ඒ අතර නොග්ඩු ඇතුළු මේ පිරිස දර කපන අතර නොග්ඩු ඔවුන්ගේ සාකච්ඡාවද හොරෙන් අහගෙන ඉන්නවා. ඔවුන් හෙට රාත්‍රියේ යමක් කිරීමට යන බවත් නොග්ඩු දැනගන්නවා. මෙහෙම දර කපද්දි නොග්ඩුගේ ඇඳුම් හොඳට මිරෙනවා. ඒ නිසා ඔහු සැඟවෙන්න පලා යනවා. ඒ අතරේම ඇය නොග්ඩුව සොයනවා. නොග්ඩු මේ විදිහට සැඟවී ඉද්දි ඩොන්ජු ඔහු දකිනවා. නොග්ඩු සිදුවී ඇති දේ කියන අතර ඇය නොග්ඩුවත් ඇදගෙන කාන්තා බලකායෙන් බේරෙන්න මේ විදිහට වතුරට පනිනවා. කාන්තා බලකාය අයටත් මේ නිසා කිසිම සැකයක් නොග්ඩු ගැන ඇති වෙන්නේ නැහැ. නොග්ඩු අහනවා ඩොන්ජුගෙන් ඔබ මෙහි මොනවද කරන්න කියලා. ඒ කියන්නේ මේ කැලේ මොකද කරන්න කියලා. ඩොන්ජු කියනවා නර්තනය පුහුණු වෙනවා කියලා. නොග්ඩුත් hina වෙලා කියනවා ඔබ නම් ගොඩක් නර්තනය පුහුණු විය යුතුයි කියලා. තවද මේ වෙලාවේ නොග්ඩු ඇයට නර්තනය කරලත් පෙන්වනවා. ඩොන්ජුටත් ගොඩක් පුදුමයි ඔහුගේ නර්තන හැකියාව ගැන. තවද නොග්ඩු ඇයට මේ විදිහට නර්තනය උගන්වනවා.
මෙතනදී නොක්ඩු අහනවා ඇයි ඔබ නාටිකාංගනාවක් වෙන්නේ කියලා. ඩොන්ජු කියනවා මට නාටිකාංගනාවක් වෙන්න අවශ්‍ය නැහැ කියලා. මේ විදිහට මොවුන් දෙන්න මෙතන ටිකක් කතා කරමින් ඉන්නවා. ඔවුන් නැවත පිට වෙද්දී යෝවුල් හමුවන අතර ඔහු ඩොන්ජුට මේ රස කැවිලි දෙනවා. නමුත් ඩොන්ජු ඒව නොක්ඩුට දෙනවා. උපන්දින ත්‍යාගයක් ලෙස. යෝවුල්ද නොක්ඩු හෙවත් කිම්මාරයාවට සුබ පතනවා. මොකද අද තමයි නොක්ඩුගේ උපන්දිනය. දැන් අපට පෙන්වන්නේ මාලිගයේ රැජිනව. මේ රස කැවිලි තමයි රජිනගේ මියගේ දරුවා කැප්ගෙන ඉද්දි රජින කන්න ආසම රස කැවිලි වර්ගය. අද තමයි රජු හා රජිනගේ මියගේ දරුවාගේත් උපන්දිනය. මෙතැනට රජුත් එනවා. රජින ගොඩක් ආදරෙන් තම මියගේ පුතු මතක් කරත් රජු කියනවා දැන් ඔහු මිය ගිහින් ඉවරයි කියලා. ඊට පස්සේ රජු පිටව යනවා. ඊළඟට රාත්‍රියේදී ඩොන්ජු නොක්ඩුව මේ ආකාරයට ගැටගසලා තියෙනවා. මොකද නොක්ඩු එළියට ගොස් කරදර දාගනී කියලා බියෙන්. ඊළඟට මේ කාන්තාව මේ රූපයත් රැගෙන ඩොන්ජුගේ කාමරය ළඟට යනවා. මෙහි ඇතුලේ ඩොන්ජු නොක්ටුට කියනවා මෙහෙන් යන්න මේ ගමට ආපු සැක කටයුතු පිරිමියා ඔබයි අසුනොත් ඔබ මියයයි කියලා. මේ කාන්තාවටත් මේ කතාව ඇහෙනවා. නමුත් නොක්ඩු දූපතේ මේ කාන්තාවගේ කකුල කැපුම් කරන නිසා කාන්තාව සිතනවා මේ මිනිසාව තනියම අල්ලගන්න බැහැ කියලා. නොක්ඩු මේ ගමෙන් පිටවීමට සූදානම් වෙද්දී ඩොන්ජුත් කියනවා භයානක දේවල් කරන්න එපා මෙයින් ඉක්මනින් පිට වෙන්න කියලා. තව දැයි නොක්ඩුගේ තුවාලු අතට වෙලුම් පටියක්ද බැද නොක්ඩුගෙන් සමගෙන පිට වෙනවා. මේ අතර මේ කාන්තාව තවත් උදව් අරන් එන්න කැලේට යද්දී කවුරුන් හෝ ඇයව මේ ලෙස අල්ලා ගන්නවා. නමුත් ඔහු කවුද කියලා අපිට පෙන්වන්නේ නැහැ. මෙහිදී රාත්‍රියේදී ඔවුන් තුන්දෙනා කතා කරනවා. ඔවුන් කවුරුන් හෝ අද රාත්‍රියේදී මරන්නයි සූදානම් වෙන්නේ. නොක්ඩුත් මේක අහගෙනයි ඉන්නේ. මේ කාන්තාවන්ගේ නිල ඇඳුම් තිබෙන කාමරේ ඉඳලා තමයි නොක්ඩු මේක අහගෙන ඉන්නේ. ඉතින් ඇය දොර අරිද්දිම නොක්ඩු බිමට වැටෙනවා. ඊළඟ දර්ශනයේදී චියොන් මැතිනිය සහ මේ වංශාධිපතියා කතා කරනවා. මේ වංශාධිපතියා ඩොන්ජුව රැගෙන යාමට අවශ්‍ය බව පවසන අතර චියොන් මැතිනිය එයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එවිට මේ වංශාධිපතියා කියනවා මේ ස්ථානයේ වහලා දාලා ඔබලා සියල්ලම වහලුන් බවට පත් කරනවා කියලා. මේ වෙලාවේ ඩොන්ජු මෙතනට එනවා. සියලු දෙනාම වහලුන් බවට පත් වෙන නිසා ඩොන්ජු මේ වංශාධිපතියා සමග යන්න එකඟ වෙනවා. තවද ඩොන්ජු චියොන් මැතිනියට ස්තුතිවන්ත වෙනවා මේ දක්වා ඇයව හදා වඩා ගැනීම ගැන. චියොන් මැතිනියටද ගොඩක් දුකයි. මේ අතරේ නොක්ඩුට සියලු කතාබහ ඇසුණු නිසා ඔහු මරන්නයි සූදානම් වෙන්නේ. නමුත් නොක්ඩු අද රාත්‍රියේ මරණ පුද්ගලයාව Taman මරන්නම් කියලා බාර ගන්නවා. මේ කාන්තාව අහනවා ඔබ කවදා හෝ අයෙක් මරලා තියෙනවද කියලා. නොක්ඩු නැහැ කියද්දි එහෙනම් මදේ උත්සාහ කරලා බලන්න කියනවා. තව දෑ කියනවා අපට අලුත් සමාජිකයෙකුත් අවශ්‍ය වෙලා හිටියේ කියලා. මේ අතර හවාසු ඩොන්ජුට මෙහෙම අන්දනවා. හවාසුටත් ගොඩක් දුකයි මේ වුණ සිදුවීම ගැන. මේ අතරේ නොක්ඩු Taman මැරීමට බාර දීපු පුද්ගලයාව මරන්න යමින් ඉන්නවා. මෙහිදී ඔහු දකිනවා ඩොන්ජු පිට වෙන ආකාරය. ඊළඟ දර්ශනයේදී ඩොන්ජු මේ වංශාධිපතියාගේ නිවසට යනවා. නමුත් මෙහි ඉන්නේ එම වංශාධිපතියා නම් නොවේ නොක්ඩු. මේ වෙලාවේ ඩොන්ජුටත් ගොඩක් පුදුමයි. නොක්ඩු මෙතනදී කියනවා අදින් පස්සේ මම ඔබේ අම්මා වෙනවා කියලා. ඩොන්ජුට නම් හිතාගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. දැන් අපිට පෙන්වන්නේ නොක්ඩු මෙහි පැමිණි ආකාරය. ඩොන්ජු පිටව යන විට නොක්ඩු චියොන් මැතිනිය හමු වී ඩොන්ජුව දරුකමට හදාගනිමින් මේ ගමේ ජීවත් වෙන්නම් කියලා කියනවා. චියොන් මැතිනියත් ඒකට ගොඩක් කැමති වෙනවා. ඊට පස්සේ තමයි නොක්ඩු මේ ස්ථානයට ඇවිත් තියෙන්නේ. මෙතනදී ඩොන්ජු අහනවා ඇයි මට මෙහෙම උදව් කරන්න කියලා. නොක්ඩු කියනවා මට වැන්දපු ගමේ ඉන්න හේතුවක් අවශ්‍යයි කියලා. මෙහෙම කතා කරද්දී යෝවුල් ඩොන්ජුට කතා කරනවා. යෝවුල් ඩොන්ජුට ඔබ ලස්සනයි කියලා කියනවා. තවද ඩොන්ජුව ගෙන යාමට හැදූ වංශාධිපතියා සම්බන්ධයෙන්ුත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යෝවුල් කියනවා මම ආවේ ඔයාව නැවත අරන් යන්න කියලා. ඒ වෙලාවෙම නොක්ඩු කිම්මාරයා විදිහට ඇවිත් ඩොන්ජුව අරගෙන යනවා. මෙහෙම යද්දි නොක්ඩු යෝවුල් ගැන අහනවා. යෝවුල් වංශාධිපතියෙක්ද ඔහුගේ පවුල් ගැන වගේ දේවල්. නමුත් ඩොන්ජු ඒ ගැන මුකුත්ම කියන්නේ නැහැ. මේ වෙලාවේ නොක්ඩු ඩොන්ජුව පිටත් කර යවලා ඔහු නවතිනවා. මොකද Tamanට පුද්ගලයෙකු මැරීමට බාර දුන් වගකීම ඉෂ්ට නොකළ නිසා.
මෙතනම මේ කාන්තාව සුක් එනවා. නොක්ඩු කියනවා තම මිතුරිය බේරා ගැනීමට ගිය නිසා වගකීම ඉෂ්ට කිරීමට නොහැකි වූ බව. කොහොම නමුත් මේ සුක් නොක්ඩුව මරන්නේ නැහැ. ඊළඟට නාටිකාංගනා නිවසින් සහ හේසන් චියොන් මැතිනියගෙන් සමු අරගෙන අසල වැන්දපු ගමට යනවා. මෙතනට යොන්ද ඇවිත් ඉන්නවා. යොන් ඩොන්ජුට කියනවා මාව ඔබේ පියා ලෙස සිතන්න කියලා. මෙහිදී යොන් නොක්ඩුට කතා කරන්නේ මගේ ආර්යාව කියලා. ඔවුන් වැන්දපු ගමේ ජීවත් වෙන්නේ මේ තුන්දෙනාගේ නිවසේ කාමරයක. මේ දෙන්න නම් මේකට වැඩිය කැමති නෑ. නමුත් ඔවුන්ට වෙන විකල්පයකුත් නැති නිසා ඔවුන් මෙහි ඉන්නවා. ඊළඟට ඔවුන් යනවා උයන්න අවශ්‍ය බඩු ගන්න. එමයද්දී ඩොන්ජු ඔන්චිල්ලාවත් දැකලා ඒ දෙස බලාගෙන ඉන්නවා. නොක්ඩුත් ඒක දකිනවා. ඔහු අහනවා එය පැදීමට අවශ්‍යද කියලා. නමුත් ඩොන්ජු එතනින් යනවා. මේ වෙලාවේ කාන්තා බලකායේ සමාජිකයන් ඇවිත් නොක්ඩුව එක්කගෙන යනවා. එහිදී මේ තුන්දෙනා කිම්මාරයාවට කියනවා ඔබේ මාමණ්ඩියගේ නිවසට යන්න කියලා. ඊළඟ දර්ශනයේදී නොක්ඩු ඩොන්ජුට මේ කුඩා පැටවුන් දෙදෙනාව තෑගි කරනවා. ඩොන්ජුත් මේක දැකලා ගොඩක් සතුටු වෙනවා. තවද මෙහිදී ඩොන්ජුට නොක්ඩු කියනවා මට අගනුවර යා යුතුයි මං ආදරය කරන පෙම්වතිය බැලීමට කියලා. එතකංව ප්‍රවේශමෙන් ඉන්න කියලත් කියනවා. ඩොන්ජුට මේකට නම් ටිකක් දුකත් හිතෙනවා. නොක්ඩු අගනුවරට පිටත්ව යද්දී යොන්ද ඇයට සමුදීමට එනවා. නොක්ඩු ගිය නිසා ඩොන්ජුට හරිම පාළුයි. ඉතින් ඇයද අගනුවර යාමට පිටත් වෙනවා. ඒ වගේම මෙහෙම තැනකැයි නවාතැන් ගන්නවා. නවාතැනේ කාන්තාවගෙන් නොක්ඩුගේ පෙනුම කියා ඒ ගැන විමසූ විට නවාතැනේ කාන්තාව නොක්ඩු මෙහි ආබව පවසමින් ඔහුගේ කාමරයත් පෙන්වනවා. ඩොන්ජුත් ඒ තුළටම එනවා. හැබැයි දැන්නම් නොක්ඩු මේ කාමරයේ පේන්න නැහැ. නොක්ඩු මේ විදිහට සූදානම් වෙන්නේ ඔහුගේ මෙහෙයුම ඉටු කරන්න. මෙහෙයුම තමයි තම මාමණ්ඩියගේ නිවසින් රත්රන් වලින් සෑදූ අලියෙකුගේ පිළිමයක් සොරකම් කිරීම. ඉතින් නොක්ඩු මේ විදිහට නිවසට එනවා. මේ නිවසේ ඇති මාර්ගයේම අනිත් පැත්තේ ඩොන්ජු ඇවිත් මේ විදිහට මේ නිවස විවෘත කරන්න සූදානම් වෙනවා. නමුත් ඇයට යම් සිදුවීමක් මතක් වෙනවා. කුඩා කල ඇයගේ නිවසට සෙබළුන් පැමිණ තම පියාව මරා දැමූ ආකාරය ඇයට මතක් වෙනවා. මෙහිදී ඩොන්ජුගේ සැබෑ නමද අපට දැනගන්න ලැබෙනවා. එය තමයි යොන් සියෝ. ඇය පැන යද්දී ඇයගේ මවටත් ඊතල පහරක් වදින අතර ඇයගේ මව මිය යනවා. ඇයට ඒ සිදුවීම මතක් වී ගොඩක් දුක හිතෙනවා. ඇය මේ නිවසේ දොර අරිද්දිම නොක්ඩුව හමු වෙනවා. නොක්ඩු මෙහියා හේතු ඇසුවත් ඇය හඬමින් පිටව යනවා. ඊට පස්සේ ඔවුන් නවාතැනේදී නිදා ගන්නවා. වෙනිදා උදේ නොක්ඩු මේ විදිහට රත්රන් අලිපිලිමය සොරකම් කිරීමට යනවා. කිම් සාමිවරයාගේත් ඒ රත්රන් අලිපිලිමේ ඇති බව නොක්ඩු දකිනවා. මේ සාමිතුමාගේ කතාබහෙන් නොක්ඩු දැනගන්නවා ඇත්තම කිම් මාරයාව ඒ කියන්නේ එදා වෙනත් පුරුෂයෙකු සමග පැන ගිය නොක්ඩු පැන යාමට උදව් කළ කිම් මාරයාව නැවතත් හසු වී ඇති බව. ඊට පස්සේ නොක්ඩු අලිපිලිමේ සොරකම් කරන්නේ කෙසේද යනුවෙන් සිතමින් ඉදිරියට යනවා. ඊළඟට රජතුමා ඇමතිවරුන් සමග තේබොන සංදර්ශනයක් පෙන්වනවා. මෙතනට මව්බිසවගේ පුතා වන එනම් රජුගේ කුඩා සහෝදරයා වන යොන්චන් කුමරු එනවා. කොහොම නමුත් මේ පුංචි කුමරු රජුව දැක ගොඩක් පිය වෙනවා. ඊළඟ දර්ශනයේදී නොක්ඩු සහ ඩොන්ජු යකඩ භාණ්ඩ වෙළඳසැලකට යනවා. එහිදී නොක්ඩු මේ වගේ කාන්දමක් දකිනවා. තවද ඩොන්ජුට කියලා දුනු ඊතලද හදාගන්නවා. ඊළඟ දර්ශනයේදී නොක්ඩුගේ පියාගේ ස්ථානය පෙන්වනවා. මෙහි මේ දෙදෙනා සිටියත් පුංචි එන්ඩු පේන්නේ නැහැ. එන්ඩුගේ පියා දැනගන්නවා එන්ඩු බෝට්ටුවකින් පැන ගොස් ඇති බව. මේක දැනගෙන එන්ඩුගේ පියා තොටුපොළ ළඟට යනවා. එන්ඩු කියනවා මම අගනුවරට යනවා කියලා. මෙතනට මේ දෙන්නත් එනවා. මෙතනදී හවාන්ටේ දකිනවා කාන්තාවක් ඔවුන් දෙන්නා දෙස හොරෙන් බලන් ඉන්නවා කියලා. ඊළඟට මේ දෙන්න ඇවිදිමින් ඉද්දි ඩොන්ජු ඔන්චිල්ලාවක් දැකලා ඒ දෙස බලාගෙන ඉන්නවා. මේ වතාවෙත් නොක්ඩු ඒක දකිනවා. ඩොන්ජු පැදීමට අවශ්‍ය නැති බව පැවසූ විට නොක්ඩු ඒට නැග මේ විදිහට ඔන්චිලි පදිනවා. මෙතනදී ඩොන්ජුට මතක් වෙනවා තම පියා සමග මේ ස්ථානයේ ඔන්චිලි පදපු ආකාරය. ඊට පස්සේ නොක්ඩු බලෙන්ම ඇයව ඔන්චිලි පද්දනවා.
මෙහෙම ටික වෙලාවක් පදිද්දි වැස්සක් ළඟා වෙනවා. ඩොන්ජු නිවසට එන අතර නොග්ඩු මේ විදිහට රත්රන් අලියා සොරකම් කිරීමට යනවා. මේ වෙලාවෙත් ඔහු රත්රන් අලියාව, ඒ කියන්නේ කිම් සාමිතුමා රත්රන් අලියාව අතේ තබාගෙනමයි ඉන්නේ. කොහොම හරි මේ ආකාරයට නොග්ඩු මේ රත්රන් අලියා සොරකම් කරනවා. ඩොන්ජුට කියලා හදාගත්තු දුනු ඊතල සහ කාන්දම් භාවිතෙන් තමයි ඔහු මේ සිදු කරන්නේ. කිම් සාමිවරයා රත්රන් අලියා නොමැතිව කෑගසන ආකාරය දකින නොග්ඩුට හරිම සතුටුයි. නොග්ඩු මෙහෙම ඉද්දි නොග්ඩු දකිනවා ඩොන්ජු නැවතත් මේ හිස් නිවසට යන ආකාරය. ඩොන්ජු මේ නිවස දිගේ ඉදිරියට ඇවිදිමින් යනවා. මෙතනට යෝවුල් දෙනවා. ඒක දකින ඩොන්ජුටත් හරිම පුදුමයි. ඉතින් මේ දෙන්න ටිකක් කතා කරමින් ඉන්නවා. මෙතනදී අපිට දැනගන්න ලැබෙනවා ඩොන්ජුව සහ යෝවුල්ව ඔවුන්ගේ පවුල් විසින් කුඩා කාලේ විවාහ ගිවිස ගැනීමට සූදානම් කරලා තිබුණා කියලා. තවද යෝවුල් ඩොන්ජුගේ මේ නිවස කවුරුත් නැති වුණත් අපිරිසිදු වෙන්න නොදී පිරිසිදු කරලා. ඩොන්ජුයට යෝවුල්ට ස්තුති කරලා පිටව යනවා. මෙයද උඩසිරි නොග්ඩු බලාගෙන ඉන්නවා. මෙහිදී නොග්ඩු දකිනවා ඇත්තම කිම් මාරයාව මේ පුද්ගලයන් විසින් අරගෙන එනවා කියලා. ඒ නිසා නොග්ඩු මේ පුද්ගලයන්ටත් ගහලා කිම් මාරයාව බේරා ගන්නවා. මෙහිදී කිම් මාරයාව නොග්ඩුට ස්තුති කරලා නොග්ඩුව වැළඳ ගන්නවා. මේක ආපසු එන ගමන් සිටි ඩොන්ජුත් දකිනවා. ඩොන්ජු හිතන්නේ ඒ නොග්ඩුගේ පෙම්වතිය කියලා. ඉතින් ඩොන්ජු පිටත්ව යනවා. නොග්ඩුටත් උණු දෙය හිතාගන්න බැහැ. පිට වෙයද්දි මේ සුක් මෙහාට ඇවිල්ලා ඉන්නවා දකිනවා. ඉතින් ඩොන්ජු ආපසු ගොස් නොග්ඩුට අනතුරු අඟවනවා. සැබෑ කිම් මාරයාව මේ විදිහට සංගවලා මේ දෙන්න දෝලාව ඇතුළට යනවා. මෙතනට සුක් ආපසු නොග්ඩුට කිම් මාරයාවනි කියලා කතා කරනවා. නමුත් ඔවුන් දොර අරින්නේ නැහැ. මෙතනට කිම් සාමිතුමාගේ අනිත් ආරක්ෂකයනුත් එනවා. සිදුවීමත් සමගම අද කොටස අවසන් වෙනවා. අද කොටස හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින්ම හමු වෙමු.